කොස් එක. අපි යනවා. මම ටිකක් ලොකු කාලේ මේ කොස් ගහේ මං තමයි කොස් ගෙඩි කැඩුවේ. මෙන්න මෙතනින් කවුරු හරි මාව කරේ තියාගන්න මොකද අද අපි යනවා වරක කන්න. ඉතින් අපි අද යන්නේ අපේ වත්තේ. අපි වත්තේ ඉතින් අපි එච්චර විතර මේ වෙන්නේ නැහැ නේ වැඩත් එක බිසි වෙනවනේ. ඉතින් මම අද ආවේ අපේ වත්තට. ඉතින් මේ තියෙන්නේ දැන් දවල් 1ට විතර ඇති. දැන් මේ තියෙන්නේ අපේ වත්ත. මේ කුරුඳු ඊට පස්සේ මේ තේ දරුණන් කල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ කැලේ අස්සෙන් යන් අඹ කඩන්නයි. වර කකන්නයි. මෙන්න ළමයි අඹ මම ඔයාලට දැන් අඹ ගහ පෙන්නන්නම්. මෙන්න මේක අඹ ගහ. මේ තියෙන අඹ. ඉතින් මම ඔයාලට අඹ ගහ හරියටම පෙන්නන්නම්. ගෙඩි තියෙනවා ගහේ. බබා නම් එකක් අරගෙන. මොනවද ඔය? මොනවද? මැංගෝ. මැංගෝ. එන්න. ඔය. අන්ති ඉන්නක ළඟද ඉන්නේ. එක් මලේසියාල එකක් ඉන්නේ. ඔය එනවා. ඉතල කන්නේ හොඳේ ඔය. අඩවලියෝ. ඊයාම වගේ නවනම් මම ගම්බිරිස්සට කපලා ගන්නවා. ඔය මං ගහමුඩ විසි කරලත් ඇති. ඉතින් කඩපු අඹ ගෙඩියක් ගිහිල්ලා අස්සටම අමේ. හම්බුණා. තව එකක් තියෙනවා. මේ කවරයක් ගන්නකො. ඔක්කොම කපන් දෙන්නේ කඳ කැපුවා යටි. නෑ තව අර මොකද මේ ගම්බුරි කරaya. මේ කල කරන්නේ. ඕක වැඩ නෑ. ඕක වැඩ නෑ උදේ. කරල වැඩ නෑ. ඌඩියට දී. කොරිට. ආ මේ මෙතන අඹ ගෙඩි දෙකක් මෙතන එකක් තියෙනවා. අර තියනවා තව අර හිට එකක් තියෙනවා. මේ මෙතන දෙකක් මේ. මේ මෙන්න මේ ලවල නම් මට හිතෙනවා ඇති කියලා තව. තවසේ අර හොලවනකොට විසින් අන්න බබා කොස්. දලුවට දෙයිද මේ ටිකෙන් තව ටිකක්. මේ ළමයි මෙන්න මේ තියෙන්නේ මගේ අතින් හිටවපු
අපේ කොස් ගහ. දැන් අපි ඒක මේ වරක කඩන්න තමයි මේ ආවේ. හරි කියන්නේ. තාම කැඩුවේ නෑ අපි තව චුට්ටකින් කඩමු. අයියෝ මේක ඉතර දලිකුද්ද ගෑල්ලන්නේ. මන්ද මේක නෙමෙයි සුන්දරට ගන්න. අපි දැන් මේ ඉන්නේ අපේ ඉඩමේ මුදුනේම. ඒ කියන්නේ කන්ද උඩම. ඒ නිසා මාර හුළඟක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම්. බලන්න හුළඟ. තාත්තා. ඉන්නේ බබාගේ තාත්තා අඹාවලනවා මේ. අද අපේ ඉතින් අනිවාර්ය දවස. අපි ඉතින් අපේ වත්තේ පළවැල්ලේ ගන්න ආවා. ඔන්න බලා ගන්න හුළඟ. කොගස් හෙලවෙන්නේ නැහැ. අන්න හෙලවෙනවා. ඔන්න බලා ගන්න අර මම කියපු හුළඟ. ඔන්න බලා ගන්න. ගස් හෙලවෙනවා. මට වරක කඩනවා නම් ගන්න බැරි වුණා. ඉතින් මේ මම කැඩුවට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගත්තා. මේ නම් වරක ගෙඩියක් නෙවෙයි මං හිතන්නේ. නෑ මේක කොස්. මේක ඉබෙන්නේ නෑ. බලමු වරක කෝ කියලා. මේකත් කොස්. ආව් මෙන්න මේක. මේකත් කොස්. මේකත් ඉබෙන්නේ නෑ. ඉතින් බලමු කෝ වරක කියලා. වා මෙන්න මේක වරකා. මේක කොස් ගෙඩියක්. චා මෙන්න මේකත් වරක. අපිට වරක ගෙඩි දෙකක් තියෙනවා. මෙතන කපන්න විදිහක් නැහැ. ඉතින් අපිට සුද්ධ කරගන්න ක්‍රමයක් නැහැ නේ කොහොල්ල. ඒ නිසා අපි ගෙදර ගිහිල්ලා වරක කමු. කමු නේද? චූටි. වරක කනද පුතා? හා කමු. මෙන්න මේක තියෙනවා පොලොස්. පොලොස් ගෙඩියක්. මෙන්න මෙතනක් තියෙනවා කොස් ගෙඩියක්. අන්න අතනක් තියෙනවා කොස් ගෙඩියක්. වරක නැත්තේ. මේ ගහේ හරිම රසයි. මම ඉතින් ඔයාලට කාලා පෙන්නන්නම් රස කොහොමද කියලා. ඔයාලට ඉතින් රස මම කියන්නම් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. අයින් ගන්න හරියට. මට ඉතින් මේ කොස් ගහත් එක මතකයන් ගොඩක් තියෙනවා. මොකද චූටි කාලේ මම පොඩි කාලේ චූටිම කාලේ නෙවෙයි මට සාමාන්‍යයෙන් මම ටිකක් ලොකු කාලේ මේ කොස් ගහේ මම තමයි කොස් ගෙඩි කැඩුවේ. මෙන්න මෙතනින් කවුරු හරි මාව කරේ තියාගන්න. මොකද මෙතන උසයින මුල. ඉතින් මෙන්න මේ හරියට විතර කවුරු හරි මාව කරෙන් තියාගෙන මෙන්න මෙතන නගනවා. ඉතින් මම ඊට පස්සේ මේ නැගලා මේ අතක් අල්ලගෙන ගිහින් මම තමයි කොස් වරක මේකේ කැඩුවේ. ඉතින් දැන් නම් මේ අවුරුදු මං හිතන්නේ 5කට 6කට පස්සේ තමයි මේ කොස් ගහ ගාවට මං ආවේ. මොකද දැන් එන වෙලාවකුත් නැහැ. මේ මෙන්න මෙයත් එක්ක එන විදියකුත් නැහැ. එයාගේ ඉතින් ආසම කෑමක් තමයි මෙන්න මේවා. මේ කුරුඳු වලට එයා හරි ආසයි. කාලා පෙන්නන්න කුරුඳු. කොතනද කන්නේ මේකේ? මෙතන කොහෙද කන්නේ මෙතන? කොයි ටිකද කන්නේ ඕකේ? කාලා පෙන්නන්න. වව්. නඳුරු පුතේ. අන්න වැඩි. ඔබ බාත් එක ගන්නේ. හැබැයි කිලෝ විතර ගන්නද? බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන්
අපේ බඩේ කට පුරවනවා. අපච්චි. අපච්චි. එනම් බයි අඹ ගහ අපි යනවා. මේ තමයි ළමයි අපේ කුරුඳු වගාව. අපේ කුරුඳු මෙතන තියෙනවා කරයක් විතර. මේ තමයි අපේ කුරුඳු. මම ඔයාලට ටික දෙන්නම්. අපේ තේ වත්ත. Yo. අන්න කුරුඳු. මේ තමයි කුරුඳු දලු. මෙන්න තියෙනවා අපේ ලස්සන තේ වත්ත. අර පැත්තෙන් ලස්සන කඳු. මේ පැත්තෙන් තවත් කොස් ගහක්. මේ පැත්තෙන් මාර ගහක්. මේ තේ නම් කඩලා තියෙන්නේ. දලු නම් දැන් නැහැ. අපි අපේ කජු ගහ බලන්න. අන්න කජු ගහ. කජු ගහ නම් කජු නෑ මේ දවස්වල. ඔයාලට පේනවද කජු ගහ? කජු මහන්සි. මේ තියෙන කුරුදු. කො? ඒක මේක කොස් මේක වරකන්නේ මේක වැල. වැල ගහක් ඉතින් බිම වැටිලා චරා වෙලා. නේද පළ දාවන හොඳයි. නම් අපි යන්. මේ යන්නේ. ඔව්. මේ තියෙනවා දලු. මේ නම් කඩලා නෑ. මෙන්න තේ. මෙන්න තියෙනවා දෙහි. අවුරුද්දකට අරින්න දෙන්නේ නේද? මේ දෙවියන් වෙච්ච කාලයක් නෑ තාම. මම මේක ගිය අවුරුද්දේ අර පැල ඉඳන නැගතර තමයි මම මේක ඉඳුවේ. මගේ අද්දකෙන් ඉඳුවේ. දැන් මේකේ පළදාම අපි ගොඩක්ම ගත්තා. සමහරකට බිමත් වැටිලාද බලමු. බිම නම් නෑ මං හිතන්නේ. මේක වැටෙනවා බිම ඉදුණාම. කොහොමද? තියනවද? කොයි වන්න? මම කඩපුවා සින්න. මෙන්න මගේ ගහෙන් කඩපු දෙහි. වැටුණා. ඉතින් ඔයාලා නම් මේව ඇත්තටම ගොඩක් අය සල්ලි වලට නේ ගන්නේ. අපි කවදාවත් නෙවෙයි සල්ලි වලට ගන්නේ. අපි ගෙදර වගා කරලා අපිම නෙලාගෙන තමයි ගන්නේ. එන්න තව. හරි එහෙනම් දෙහි ගහත් ඔන්න අපි තව යමු අපි ගෙදර තියෙන වගාවන් බලන්න. ඔන්න මේ තියෙන්නේ අපේ පොල් ගහක්. එච්චර උස නෑ. තාම නම් අතින් කඩා ගන්න පුළුවන් මට්ටමේ තමයි තියෙන්නේ. මේවත් මේ අලුතෙන් ඉඳපු ගස්. ඉතින් ඔහොම යනකොට මෙන්න මේගොල්ලෝ මෙතන මහන්සි හරිනවා. දැන් සෑහෙන උඩහින් නම් තමයි ආවේ. ඉතින් හරිම අමාරුයි. මෙන්න දිනවා අපේ තවත් ලස්සන තේ වත්ත. තේනවද ඔයාලට? මාර හුලඟක් තියෙන්නේ. යන්. අපේ නාරංගහ. මේක ගෙඩි නෑ මං හිතා තියෙනවා. ගෙඩි තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා දෙල්. මේ මොන දෙල්ද? රට දෙල්. මේක රට දෙල් ගහ. ඒක මම ඉඳපු එකක් නෙමෙයි මේක අම්මා ඉඳපු ගහ. මේ තියෙන්නේ අපේ ලොකුම ලොකු රමුටන් ගහ. දැන් මේකේ රමුටන් ගෙඩි හැදෙන්න ළඟයි. තාම යන්තම් ගැට වගේ තියෙනවා. මෙයාට දැන් හොඳටම නිදිමතේ. තේ වත්ත තමයි අපේ ගෙදරට යනකම්ම ගෙදර කිට්ටුවට යනකම්ම තියෙන්නේ තේ. හරිද? මේකත් තේ. අර ඔයාලට පේන්නේ අපේ පොල් වත්තක් තියෙන මෙතන සමහරවිට පොල් විතරයි ඒ ටිකේ තියෙන්නේ. දැන් පොලුත් සල්ලි වලට කවදාවත් ගන්න නැහැ. ඉතින් මේ පොල් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ අලිගැට peer ගහ. මේ තියෙන්නේ මැංගුස්. චූටි මැංගුස් ගහක්. එතනත් පොල් ගහක් තියෙනවා. එතනත් අලිගැට peer ගහක් තියෙනවා. මෙතනත් අලිගැට peer ගොඩක් තියෙනවා. මේ කෙසෙල්
මඤ්ඤොක්කා කුරුඳු මෙන්න මැංගුස් මෙන්න තැඹිලි අපි තැඹිලි කැඩුව බොන්න මේ තියෙන තැඹිලි මෙන්න තැඹිලි ගහ පෙන්නන්න හරියට මෙන්න තැඹිලි මෙන්න අපේ ගෙදර එක තමයි අපේ ගෙදර අපි යනවා